මේක ඇවිල්ලා මීඩියා ටෙලිවිෂන් එතකොට සැටලයිට් ගැන තියෙන ලෝකයේ අංක එකේ එක්සිබිෂන් එකක්. ඒ වගේම මේකේ තියෙනවා සෙමිනාර් ඒවා මේව සහ වැදගත්ම දේ තමයි මීඩියා වල පාවිච්චි කරන අලුත් equipments තියෙනවා. What's the new features? Like for our product, we mostly make like video transmission. This is the camera. China. All of these are from China. Right. The DZO lens is from China. Yeah. The camera is from China. ඩාවින්චි එකේ වැඩ කරන කට්ටිය ඉන්නවද? බලන්න සිංගප්පූරුවල තියෙනවා දැන් අලුත්ම සෙටප් එක. තාම රතු වැටලා තියෙන්නේ පාර කිසිම වාහනයක් නැති වුණොත් අපිට පාර පනින්න බෑ. එතන CCTV වලින් ඔක්කොම මොනිටර් වෙනවා. මෙයාට පේන විදිය තමයි අතන අර ස්ක්‍රීන් එකේ පේන්නේ. දැන් මෙතනින් යනවා එක්ස්පෝ එකට. ඔයගොල්ලෝ ග්‍රීන් ස්ක්‍රීන් එකක් කරනවා නම් මෙන්න මේ විදිහට ග්‍රීන් ස්ක්‍රීන් එක හදාගන්න. මෙතන එජ් එක පොඩි කර්ව් එකක් කරන් තියෙනවා. Hello, good morning. ඉතින් අද සිංගප්පූරුවේ ඉන්න දෙවනි දවස. ඉතින් අද මට යන්න තියෙනවා ඉවෙන්ට් එකකට. මේ තින් මං ඉන්න හොස්ටල් එක. මේ දොරෙන් ඇතුළු වෙනවා තමයි තියෙන්නේ. මේ හොස්ටල් එකෙන් එළියට ආපු ගම එතන තියෙනවා බූත්. එතනට කොයින් එක දාලා ගන්න පුළුවන් මේ රෙඩ් බුල් එකක් එන්නේ $1යි. කූල් එක. අතනක් තියෙනවා 30ක් ආපු ගම සල්ලි දාලා අරගෙන බොන්න තියෙනවා. ඩොලර් එකේ කොයින් එකක් තියෙනවා. ඒක දාලා බලමුකෝ අපි. මට ගන්නවා කොයින් එක. ප්‍රෙස් කරා. දැන් වැටුණා. ආලේ ඉස්සුවා. ගත්තා. කොයින් එකක් දාලා ගත්තා. රෙඩ් බුල් එකක්. රයිට්. අපි එන යමු. දැම්ම යනවා ලෙවෙන්ඩර් MRT ස්ටේෂන් එකට. එතනින් යන්න ඕන එක්ස්පෝ එකට. එක්ස්පෝ එකේ තමයි මගේ ඉවෙන්ට් එක තියෙන්නේ. ඉස්සරහට ගිහලා බලමු. එන්න. බල්ලන්ටත් මාර සැප තියෙන්නේ ඉතින්. සෑහෙන වියදමක් දරන්න ඕන. ඉතින් ඔය වගේ ගෙදර බල්ලෝ හදනවනම් මනුස්සයෙක්ට වඩා වියදම් යනවලු ඉතින් බල්ලෙක්ට. බල්ලගේ බෙහෙත් වලටම යනවලු සෑහෙන ගාන. රයිට් එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතන තියෙන්නේ මං ඊයේ කිව්වනේ ජලාන් බේස ස්ටේඩියම් එක. තාම රතු වැටලා තියෙන්නේ පාර කිසිම වාහනයක් නැති වුණොත් අපිට පාර පනින්න බෑ. එතන CCTV වලින් ඔක්කොම මොනිටර් වෙනවා. හා මා රස්නයක් තියෙන එළියට බහපු ගමන්. රයිට් අපිට වැටෙනවා. ග්‍රීන් අපි යනවා. ඕකේ. පොඩි අය ටිකක් එනවා බලන්න ලස්සන. යාළුවා කොහෙද එක්කගෙන යනවා. කමියුනිකේෂන් ස්ටේෂන් එක. දැන් මං ආවා ලෙවෙන්ඩර් MRT එකට. දැන් මෙතනින් යනවා එක්ස්පෝ එකට. මෙතන මේ ට්‍රේන් යන ටයිම් එක පෙන්නනවා. මෙතන උඩ MRT වල මම තරම shops තියෙනවා. දැන් මෙතනින් ඇතුල් වෙමු ලෙවෙන්ඩර්. MRT කාඩ් එක
9:10ක් තියෙනවා බැලන්ස් එක. හැම වෙලාවෙම ඉතින් කාර්ය බහුලයි තමයි මේ හරි. මිනිස්සු එහෙට මෙහෙට යනවා. බලමු ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා. හැමතිස්සෙම මේ වල යනකොට මේකේ වම් පැත්තට වෙලා යන්නේ. මොකද හදිසි කෙනෙක්ට හදිසි නම් යාට ඉක්මනට යන්න ඕන නම් කෙලිම මේ පැත්තෙන් යන්න පුළුවන්. මම දැන් ප්ලැට්ෆෝම් එකට ආවා. බලමු මේ පැත්තේ ලයින් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන හැම MRT ස්ටේෂන් එකේම දාලා තියෙනවා අපිට හොයාගන්න ලේසි. මම තනාමෙරා ගිහිල්ලා එක්ස්පෝ එකට යන්න ඕනේ. කියන්නේ මේ ලයින් එකේ. right? මට එක්ස්පෝ එකට යනවා නම් මෙතන දාලා තියෙන්නේ තනාමෙරා එකට විනාඩි 18යි. එතක් ඉඳන් මෙතනට විනාඩි 3යි. සාමාන්‍ය විනාඩි 20කින් විතර යන්න පුළුවන් කියලා. තව විනාඩි 2කින් එනවා ට්‍රේන් එක. මේ ඉතින් වෙලාව නම් වෙලාවම තමයි. අනිවාර්යයෙන්ම ට්‍රේන් එක ගියපු වෙලාවටම එනවා. තප්පරයක්වත් පරක්කු වෙන්නේ නැහැ. මෙතන එහා පැත්තේ එක ලයින් එකක්. මේ පැත්තේ තව ලයින් එකක්. ඔන්න දැන් ට්‍රේන් එක එනවා. Please mind the platform gap. සිකරට් බිව්ව සිංගප්පූර් ඩොලර් 1000ක් අර ෆ්ලේමබල් අයිටම් දෙන්න ගෙනි ගන්න ඒවා ඒ වගේ ඒවා ගෙනිච්චොත් එහෙම ඩොලර් 5500යි අනිත් එක තමයි දූරියන් ගෙනියන්නත් බෑ දූරියන් සම්පූර්ණයෙන්ම තහනම් ට්‍රේන් වල ගෙනියන ට්‍රේන් බස් දෙකේම ගෙනියන්න බෑ මේ හරිය විතරයි මේ මෙහෙම එළිය පේන්නේ 90%ක්ම පොළොව යටින් තමයි යන්නේ Closing. Apartment set එක කො ඊළඟට මේ ට්‍රේන් එකෙන් මාරුලා චැන්ගි එයාපෝට් පැත්තට යන්න ඕන. දැන් මෙතන ට්‍රේන් එකක් තියෙනවා. තාම මේකේ ගේට් ඇරලා නැහැ.
මේ කට්ටියත් ඉන්නවා බලාගෙන. මෙතන ඇවිල්ලා මේ ඉන්ටර්චේන්ජ් එක මේ ට්‍රේන් ලයින් එක මාරු වෙනවා. ඒකට ඒ වෙලාවේදී අපි ට්‍රේන් එක මාරු කරන්න ඕන. දැන් අපි එයාපෝට් යනවා නම් සිංගප්පූරේ කොහේ හිටියත් ඇවිල්ලා මේ ලයින් එකෙන් බැහැලා අනිවාර්යයෙන්ම මේ පැත්තට මාරු වෙන්න ඕන. මේ තියෙන්නේ චංගි එයාපෝට් ලයින් එක. MRT වල ට්‍රැක් එක කොහොමද කියලා දෙන්න. මේකත් ගහලා තියෙනවා බෝඩ් එකක් danger don't down to the tracks කියලා. නාව එකක්. Okay. Rio. Hello Rana. Good morning. Good morning. Then expo එකට ආවා. The expo එකෙන් දැන් expo එකෙන් එළියට යනවා. $7.25ක් තියෙනවා. right අපි එළියට ගිහලා බලමු. මෙතන 7-Eleven එකක් තියෙනවා පොඩි. මේකෙන් මොන හරි අවශ්‍ය දේවල් පොඩි පොඩි චොක්ලට් වර්ග නම් මනම් ගන්න පුළුවන්. කෑමක් පුළුවන්. right Singapore Expo එකේ ඉන්නේ අපි. මගේ ඉවෙන්ට් එකට යන ගමන්. Yeah, I need to registration. 10. See, I take exhibition that I will make a register now. Hi. Yeah. QR code the scan. Yes. Right, thank you. Do you have ID holder? Lanyard sir. QR code එක ස්කෑන් කරව ගමන් ID එක print වෙලා ආවා. ID එක අරගත්තා. දැන් මේක ඇවිල්ලා මීඩියා ටෙලිවිෂන් එතකොට සැටලයිට් ගැන තියෙන ලෝකයේ අංක එකේ එක්සිබිෂන් එකක්. ඒ වගේම මේකේ තියෙනවා සෙමිනා ඒවා මේව සහ වැදගත්ම දේ තමයි මීඩියා වල පාවිච්චි කරන අලුත් ඉක්විප්මන්ට්ස් තියෙනවා. කැමරා වර්ග ලයිට් අනමන ඔක්කොම තියෙන්නේ හයි ටෙක්නොලොජි. ඒ කියන්නේ ලේටස්ට්ම දේවල්. right? අපි දැන් මෙතනින් ඇතුල් වෙලා බලමු. 没有啦，so far okay 我，so far දෙතරි මාව ඒගොල්ලෝගේ රෙජිස්ට්‍රේෂන් එකට මේ ඒගොල්ලෝ චෙක් කරලා බැලුවා. alright. දැන් ඇතුල් වුණා. Axu Cineview. Stuff okay. කොහොමද කැමරා? Right, okay. What's the special for this? Like What's the new features? like for our product, we mostly make like video transmission. This Okay. is the camera. Right. I know some of them. These cameras, you could ask. Are you What is more this interested from? in the What's camera? the country? It's made? China. China. All of these are from Ah, China. right, The okay. DZO lens is from China. Yeah. The camera is from China. Please explain me how's the battery lifetime? Oh, it depends because One type. different cameras like they Yeah. use different chipsets inside. Yeah. Inside, like Arri cameras will be function, but not for broadcast Yes. because broadcast is completely different. Different work. Yeah. The receiver, transmitter, monitor, all in one. Yeah. And we also have like smart monitoring solution, like transmits whatever comes into monitoring. Right. That's super. මේක බලන්න Just කොහොමද? like this. Yeah. And we also make the sliders and some chargers and monitors. Yeah. මේක ඔටෝ මූව් වෙනවා මේ ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ
Telstra Broadcast Services. වීඩියෝ එඩිට් කරන කට්ටියට ඔන්න බලා ගන්න කලර් කරෙක්ෂන්. DaVinci Resolve Studio. DaVinci ලගේ අලුත්ම සෙටප් එක. DaVinci එකේ වැඩ කරන කට්ටිය ඉන්නවද? බලන්න සිංගප්පූරුවල තියෙනවා දැන් අලුත්ම සෙටප් එක. Professional editing DaVinci. Explain me what about the new latest thing? A lot of AI features okay. in the Viso 20. So here I have like about 10 minutes Right. duration of script. So what this shot is happening is he's given a script and he's reading the lines. So of course he will have sometimes that he repeats the lines, he says it wrongly and all that stuff. And here what we have is just a normal text file. Right? So, and it will split up all the required lines that I want. So timeline here where there are duplicates of the clips, what happens is he's saying the lines 3 times, the same line 3 times. So I can actually like edit all the way there. Yeah, can you show me how to change the color a bit? Change the color? Yeah. Color grading. Yeah, color grading. Color grading, maybe what I can do is Okay, alright. I can actually use one of our new updated tools called DepthMap. So what this does is it will generate a map of the depths in the image. Okay. Yeah, and so it's been rewritten, so it's much faster. Like this, what I can do is I can actually say I invert and We can make more smoother color. smoother color, Yeah. or I can also I got an idea. Thank you, ma'am. Thank you very much. Okay. DaVinci. අලුත්ම setup එක. DaVinci ලගේ අනිත් setup එක. So recording is done by Visual Selector. So there's 4 here total 8 channels. But we only use only 4 channels over here. But it all depends on your machine. Yes, machine FM with 10G record. Our 10 minutes. It's also by length. Blackmagic එකේ live streaming වලට තියෙන එක. මේ ඔක්කොම මේ අලුතෙන්ම ආපු ඒවා. US dollar 1995. setup එකේ size එක. Hi. 1, 2, 3, 4, 5, 6. Right. So you can change anything. This is a controller. So you We can select any camera. Is that live streaming? Indoor, outdoor production, anything? We can create this, no? Yeah, you can Yeah. do it as well. Controlling. This one is just we act like a source. So we just act like this one is the big camera to give the Yeah. source here. Ah. Yeah. So the main thing is This is the camera input. we act like Camera mixer, right? Right. Thank you very much. the point is Broadcast why production. No. US dollar 12,995. I changed my mind. No, Not for work. It's for hobby. not this know. specific equipment. ටෙලිවිෂන් ප්‍රොඩක්ෂන් වලට තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ. මේ කැමරා එක. Hi. Hello. Oh no. Blackmagic IP video setup. Not video. Advanced digital film. US dollar 29,995. මෙතන පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕගොල්ලෝ. Select save. Indonesia yang datang itu masalahnya. Do you see a video? What do you see?
මෙයාට පේන විදිය තමයි අතන අර ස්ක්‍රීන් එකේ පේන්නේ. මේක තමයි ඉතින් මම ආපු ඉවෙන්ට් එක. මේකේ මම ඉතින් වීඩියෝස් ටිකක් දානවා. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් ගන්න තියෙන දෙයක් ඔය වීඩියෝ ප්‍රොඩක්ෂන් වලට කැමති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉතින් මේකෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ගන්න පුළුවන්. මේ කන්ෆරන්ස් එකක් යනවා මෙතන. Very tangibly and in terms of the concept, right? So they have the tangible monetary gains, right? If the show does that, I think that kind of create a very fully running. AI media. මේ කැමරා කොහමද? ලෝකේ ගොඩක් ටෙලිවිෂන්, රේඩියෝ, එතකොට බ්‍රෝඩ්කාස්ටිං කරන අය ඉන්ජිනියර්ස්ලා එහෙම ගොඩක් මේකට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ මෙතන සාකච්ඡා කරනවා හැම ස්ටෝල් එකකටම ගිහිල්ලා ඒගොල්ලන්ට අදාළ දේවල් එතරම් ගැරන්ටි කරනවා. දැන් මෙතනට ඇවිල්ලා බලා ගන්න පුළුවන්, අපිට ප්‍රොඩක්ෂන් එකක් කරලම් බලන්න පුළුවන් මෙතන. ඒ තරම් මේ ඉක්විප්මන්ට්ස් ඔක්කොම මෙතන තියෙනවා. අර අතන තියෙනවා ග්‍රීන් ස්ක්‍රීන් එකක්. අපි එතනට ගිහිල්ලා බලමු ග්‍රීන් ස්ක්‍රීන් එක කොහොමද. ග්‍රීන් ස්ක්‍රීන් එක ට්‍රැකින් ප්‍රොඩක්ෂන් එකක් කරනකොට කැමරා එක මූව් කරන්න පුළුවන්. මේ කැමරා ට්‍රැකින් එක තියෙනවා. ඒක ග්‍රීන් ස්ක්‍රීන් එකක් කරනවා නම් මෙන්න මේ විදිහට ග්‍රීන් ස්ක්‍රීන් එක හදාගන්න. මෙතන එජ් එක පොඩි කර්ව් එකක් කරන් තියෙනවා. අනිත් විශේෂත්වය තමයි දැන් අපි ටීවී channel අපිට මේ දැන් ඒ වගේ දේවල් කරනකොට වීඩියෝ එඩිට් කරනකොට එන softwares අපිට ඕන මොනවා හරි කස්ටමයිස් කරගන්න ඕන. ඒ වගේ කම්පනිස් තියෙනවා මෙතන. මේ තියෙන්නේ Varnish software. ඒ වගේ මේ software companies උත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. Russell News and Media Workflow. ඔන්න ලයිට්ස් වර්ග වීඩියෝ ප්‍රොඩක්ෂන් වලට ඕන කරන ලයිට්ස් වර්ග තියෙනවා. සයිස් ස්ටුඩියෝ ලයිටින් සොලියුෂන්. මේ හරිය තනිකටම තියෙන්නේ මේ ලයිට්ස් වර්ග තියෙන. මේ ලයිට් එක කොහොමද? ඉන්නේ ලොකු මේ ස්ටුඩියෝ ලයිට් එකක් නේ. බෝලයක් වගේ තියෙන ලොකුයි ගොඩක් ඒක. මේ පැත්තේ තියෙන්නේ ඉන්ජිනියර් සයිඩ් එකට සම්බන්ධ දේවල්. ඒගොල්ලෝන්ගේ තියෙන මේ ප්‍රොඩක්ෂන් වලට අවශ්‍ය කරන software වර්ග. මම අලුතෙන්ම ආපු සුපිරි කැමරා සෙට් එකක් තියෙනවා. ආයෙන මේ තියෙන .6K කැමරා එකක්. දැන් ගොඩක් AI ටෙක්නොලොජි එකත් එක්ක තමයි ගොඩක් මේ ප්‍රොඩක්ෂන් ෆීල්ඩ් එක මේ ඩෙවලොප් වෙලා තියෙන්නේ. Tripods. ඉතින් රෙකෝඩින් කැමරාස් ගොඩක් දෙනෙක් දන්න ලෝකේ තියෙන ලොකු කම්පැනි දෙකක් මෙතන තියෙනවා. ඒ Asia set එක.
like infrastructure for this platform. The platforms is beside the control plane, and the signage will show the direction. Very Right? neat, and because people all over the world they come from. බ්‍රෝඩ්කාස්ට් ඒෂියා කියන්නේ ලෝකේ නම්බර් 1 ටෙලිවිෂන් රේඩියෝ කියන්නේ මීඩියා ඒ කියන්නේ ඉක්විප්මන්ට්ස් ප්‍රොෆෙෂනල් කට්ටිය එකට එකතු වෙන ඉවෙන්ට් එකක්. ගොඩක් රටවල් වලින් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝගේ දැනුම ඉතින් බෙදා ගන්නවා මේවට ඇවිල්ලා. ඉතින් ගොඩක් ඔය මීඩියා පැත්තේ ඉන්න කට්ටිය දැන් මේ ඉවෙන්ට් එකට ඉතින් එන්නේ සාමාන්‍ය ඉතින් ලංකාවෙත් එනවා මේ ටීවී channel එහෙම රේඩියෝ channel එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ටත් බලලා මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ දේ ගන්න. ඉවෙන්ට් එකේ පොඩි ගේම්ස් ෆුඩ් කෝට් එකක්. පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉවෙන්ට් එකට ආපු ඔක්කොම මෙතනට ඇවිල්ලා ඉන්නේ මාර ක්‍රවුඩ් එකක්. බෑන්ඩ් එකක් සෙටප් එකක් හදලා තියෙන්නේ මෙතන. සින්දුවක් කියමු. වෙනම් මොනවා ගන්නද කියලා හිතා ගන්න මාර සෙනගක් ඉන්නේ. ආයි. ඉන්දියන් ෆුඩ් මොනවා හරි try කරන්න ඕන.